හයියෙන් අල්ලගන්න බබා. අපි වේගෙන් යන්නයි හදන්නේ. නවත්තන්න අන්න හදට නැන්දේනවා. මොල හත්තිලව්වට ගහපු කලාබරේ කිවලු. අදත් මුන් දෙන්න මේ රටේ ලෝක මිනිස්සු ඔක්කොටම පේන්න මේ විකඩමක් නටන්න පටන් අරගෙනනේ අම්මපා. උන්ට විදි සංගයක් කියලා නෑනේ. ඔය මගුලෙන් වැටිලා පත බෑවිලා අඬක් කඩාගත්ත දවසට අපිට තේරෙයි. යංවනේ. ඔය ගෑනට තෝරන්නේ නැති මගුලක් නෑ නේද අප්පා. බලන්නකො අපිට බෙන බෙන යන හැටි. අනේ ඕවා හිතන්න එපානේ. ඔය අපේ බයික් එකට ඔය ගෑණිගේ තියෙන ඊරිසියාව. ඔව් ඔව්. නවත්තන්න අන්න බබාසිය එනවා. අනේ හැබැයි මේ ඔය සියදුරිස් කොයියගේ ලොක්කෙල්ලා ඒකි බඳු මිනිහා නේද? මේ තාම මුන්ගේ රත් ගාය සනීප වෙලා නැති හැටියා. මටත් අමතුණානේ. පසලොස්සක පොය දවසේ ඉතින් පිස්සු වැඩි වෙනවනේ. කාරි නෑ. බුද්දස්ස කාලේ වෙන දේවල් ආනේ අම්මපල්ලා. මේ වලපය ගොඩපය තියාගෙන මේ මිනිස්සුන්ට එන වැඩ නැද්ද මන්දනේ අනුන්ගේ උපදුපෝ හොයයි. ඕවනේ යන තැනකට වැඩක් කරගන්න නැතුව උපදුපෝ එන අනුන්ගේ. ඒක තමයි ওই මිනිස්සයාගේ තියෙන ඊර්ෂ්‍යාව. වයසට යන්න යන මිනිස්සුගේ ඊර්ෂ්‍යාව වැඩි යන්නේ. ඔව් අප්පා. මොඩ මිනිස්සු මහා. ජෝඩුව ඩබල් දාලා ගමනක් යනවා වගේ. මං නම් කියන්නේ දැන් ওই වන්දිය සමුදෙන්න කාලේ හරි කියලා. එතකොට දැන් මදෑ ওই ගමේ මිනිස්සුන්ගෙන් පිස්සෝ කියලා අහගත්තා. උඹලා ඒ පිස්සෝ හොද කරගන්න හොඳම තැන කොයිද කියලා උඹලා දන්නවද? ඒ කොහෙද?